ආයුබෝවන් වසරේ දැවැන්තම ප්‍රතිචක්‍රීකරණ ලද ප්ලාස්ටික් නිෂ්පාදනය හා වෙළඳ කොළ අද දින බත්තරමුල්ල දියදෙවුනේදී පැවැත්වුණා. ඒ සඳහා මා පැමිණෙන විට ජායල මහත්මයෙක් හම්බුණා වසන්ත කියලා. ඒ මහත්මයාගේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ගැන විමසමු. ආයිබෝවන් මේක ඇවිල්ලා යුරෝපා සංගමයේ මගින් ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්ලාස්ටික් වැඩසටහනක්. මේ සඳහා ISP දායකත්වය ලබා දෙන ලංකාව වෙනුවෙන් ඒකෙදි අපිට මේ පුහුණු වැඩසටහනක් දීලා අපිට මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ඇති අපිට උගන්වලා දීලා තියෙනවා. ඒ යටතේ දැන් මම මෙතන ස්ටෝල් එකේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මම දැනට ප්ලාස්ටික් රීසයික්ලින් කරන අන්දම ගැන. මෙතන ගොඩක්ම තියෙන්නේ ඇවිල්ලා මම රෝහල් වලින් ගන්න ප්ලාස්ටික් වර්ග. මේ ඇවිල්ලා ප්ලාස්ටික් සේලයින් බෝතලේ මේක අරගෙන මම අපේ ගෙවල් වල ගෘහණියන්ට දාලා මේකේ ලේබල් එක ගලවලා මෙතන තියෙන රබර් කෑල්ල ගලවලා ඊට පස්සේ මේක ගෙනල්ලා මේ අපි මැෂින් එක දාලා මේ විදිහට කුඩු කරනවා. දැන් මේවා සාමාන්‍යයෙන් අපි ටොන් එකක් දෙකක් වගේ රෝහල් වලින් ගන්නවා එක සැරේ ලබාගෙන ඉවරලා ඊට පස්සේ අපි සාමාන්‍ය පවුල් කීපයක් අපේ ඉන්නවා. ඒ පවුල් වල ගෘහණියන් සඳහා තමයි අපි මේක ලබා දෙන්නේ. ඒගොල්ලෝ නිවාස වල ඉඳන් මේක ඒගොල්ලෝ ගෘහ කර්මාන්තයක් විදිහට කරනවා. මේක මේ ලේබල් එක ගලවලා මෙතන තියෙන රබර් කෑර ගලවලා අපි ඒගොල්ලන්ට දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපිට මේක සාදලා දෙනවා. එතකොට මේ වගේ වෙනවා. ඊට පස්සේ මේකෙන් සාමාන්‍ය ගෘහණියෝ සාමාන්‍ය මාසයකට සාමාන්‍ය ලොකු ආදායමක් ගන්නවා. කාන්තා පාර්ශවයට මේක සාන් රැකියාවක් වෙලා තියෙන එක අතකින්. ඊට පස්සේ පරිසර සුරකීමක් වශයෙන් අපි මේක කරන අතරේ මේක මේ විදිහට මෙයා කරාට පස්සේ මේක අපි මැෂින් එකකට දාලා ක්‍රෂ් කරනවා. ක්‍රෂ් කළා මෙන්න මේ වගේ ප්ලාස්ටික් ඇඹරුම් යොදා ගන්නවා. මේ මගින් අපි මේක කර්මාන්ත ශාලාවලට කිලෝ ගානට විකුණනවා. මේකෙන් නව මොනහරි නිෂ්පාදනයක් කරනවා ඒගොල්ලෝ. ඊට අමතරව මේ ප්ලාස්ටික් බෝතලේ තියෙනවා මේකත් අපි ෆාමසි වලින් ගන්නේ හොස්පිටල් වලේම. මේකත් අර ගෘහණියන්ට දීලා මේ ලේබල් එක ගලවලා මේක පෙර සැකසුම් කරලා ඊට පස්සේ අපි මේ විදිහට මැෂින් එකකින් මේ විදිහට ක්‍රෂ් කර ගන්නවා. ඊට පස්සේ මේකත් අපි විවිධ නිෂ්පාදන කිරීම සඳහා මේ කර්මාන්ත ශාලාවලට ලබා දෙනවා. ඊට අමතරව අපි මේ වගේ දේවල් ලබා ගන්නවා. මේවා PP, HDP කියන සියල්ලම තියෙනවා. පෙට් වර්ග තියෙනවා. මේවා නම් අපි බේල් කරලා ඉවිල්ලා මේවා මේ ටොන් ගණන් වශයෙන් අපි ලබා දෙනවා එක කර්මාන්ත ශාලාවලට. ඊට අමතරව මේ වගේ දේවල් අපි එකතු කරලා මේවා නම් අර කියනවා කැලණිය කර්මාන්ත ශාලාවක් ඒකට දෙනවා මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විදිහට. ඊට අමතරව මේවා එහෙම අපි ක්‍රෂ් කරනවා. ඊට අමතරව මේ බෝතල් හිමත් අපි අරගෙන මේවා පිරිසිදු කරලා නැවත පිරවීම සඳහා යොදා ගන්න. ඒක තමයි අපි දැනට කරන මේ ප්ලාස්ටික් රීසයිකල් කරන අන්දම. ඒ කියන්නේ ඔබ නිහඬ සේවාවක් පරිසරය වෙනුවෙන් කරනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්ම පවුල් වල ජීවිකාවත් රැකිනවා. ඒ වගේම පරිසරයත් රැකිනවා. එවැනි නිහඬ සේවයක් පරිසර වෙනුවෙන් කරන ඔබට බොහොමත් ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. අපි ඉදිරියේදීත් බලමු ඔබතුමාලාගේ ඉදිරි සැලැස්ම ඔබතුමා කරන තැනට අපි වෙලාවක එන්න. ඇවිල්ලා අපිට එතනදී දැනුවත් කරමු මහජනතාව කොහොමද මේ දේවල් අපි වෙන්නේ. ඒකට ඒගොල්ලෝ දැනුවත් වෙලා තවත් පරිසරයට යම් දායකත්වයක් ලබා දෙයි කියලා මමත් විශ්වාස කරනවා. අපි ඉදිරි දිනක ඔබගේ ස්ථානෙටම පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඔබතුමාලා මගේ ස්ථානට පැනලා මෙහෙම වීඩියෝ අතරින්ම කරන ඔබතුමාලාට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.